අයිබෝවන් කියලා පිළිගන්නවා ගමරාල හෝම්ස් YouTube නාලිකාවට. ඉතින් සුපුරුදු පරිදි අදත් ඔබට අඩුවට ගන්න පුළුවන් තවත් ඉඩමක නිවසක විස්තර අරන් තමයි ගමරාල හෝම්ස් අපි ඔබ ළඟට ආවේ. ඉතින් දැන් අපි බලමු මේ නිවස සහ ඉඩම කොහෙද තියෙන්නේ කියලා. එහෙනම් මාතක ඇතුව ගමරාල හෝම්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අද ඔබට අරන් ආපු මේ වටිනා තියෙන ඉඩම සහ නිවස පිහිටලා තියෙන්නේ කිරිමැටියාව ඌරගස් මංහන්දිය කියන ප්‍රදේශයේ තමයි මේ අගනා වටිනා නිවස සහ ඉඩම පිහිටලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක නරඹනකොට ඔබට පේනවා ඇත ඉතාමත් නිස්කලංක සුන්දර වටපිටාවක් තියෙන ඉඩමක් සහ නිවසක් හැටියට මෙය ඔබට පැහැදිලි වෙනවා ඇති. ඉතින් මේ වටිනා අගනා ඉඩමේ නිවසේ පොල් දෙල් කොස් මඤ්ඤොක්කා විතරක් නෙමේ අඹ දෙහි දොඩම් ඇතුළු කුරුඳු සහ වෙනත් භෝග රාශියක් හිටවලා තියෙනවා කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් වරකට කිලෝග්‍රෑම් 200කට වඩා කුරුඳු ප්‍රමාණයක් මේ ඉඩමෙන් ඔවුන් තලනවා එහෙම නැත්නම් ලබා ගන්නවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වරකට කිලෝග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් ඔවුන් කුරුඳු මෙහි ඉඩමින් ලබා ගන්නවා කියලා ඔවුන් වැඩි දුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඉඩම අක්කර භාගක භූමි ප්‍රමාණයක් තියෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. ඒ වගේම මේ ඉඩම වටා කම්බි වැට ගහලා ගේට්ටුද සවි කරලා තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් කුරුදු වගේම මේකේ ගම්මිරිස් තැඹිලි දෙහි දොඩම් ඒ වගේම කොණ්ඩනාරන් සහ කොස් ඒ වගේම ඕනෑම භෝගයක් හරියන ඉතාමත් වටිනා පොළවක් තියෙනවා කියලාත් ඔවුන් සඳහන් කරලා තිනවා. මේක ඔබට ඉඩම දකිද්දී සහ වටපිටාව දකිද්දී ඔබට තේරුම් යනවා ඇති ඉතාමත් නිස්කලංක සුන්දර වටපිටාවක් තියෙනවා වැඩි දුරටත් ඔවුන් සඳහන් කරනවා සහ ඔබට මේ වීඩියෝ එක නරඹනකොට එය දැනෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතාමත් සුන්දර වටපිටාවක් තමයි නිවස ආසන්නයට තියෙන්නේ. ඉතින් මේ ඉඩම විතරක් නෙමෙයි මේ ඉඩමේ නිවසකුත් තියෙනවා. ඒ වගේම මේ නිවස ගැන කතා කිරීමේදී නිදන කාමර 4ක් ඒ වගේම සාලය සහ මුළුතැන්ගේ සහිතව ඉදිවුණු අංග සම්පූර්ණ වැඩ වුණු නිවසක් තියෙනවා කියලාත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් වීඩියෝ එක නරඹනකොට ඔබට දැක බලා ගන්නට පුළුවන් වේවි මේ නිවසත්. ඉතින් ජලවිදුලිය පහසුකම් සහිත මෙම ඉඩම සහ නිවස ඌරගස් මංහන්දිය නගරයට කිලෝමීටර් 2ක් පමණ දුරින් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසට ඇතුල් වෙන තැන ඔයාලා බලන්න ඉතාමත් අලංකාර ලස්සන වටපිටාවක් නිදහස් සුන්දර වටපිටාවක් තියෙනවා කියන එක නම් ස්ථිරයි. ඉතින් අපි බලමු දැන් මේ ඉඩම සහ ඒ වගේම නිවස වටපිටාව සහ නිවස ඇතුළත තත්ත්වය කොහොමද කියලා. එහෙනම් ඉතින් මේ අගනා වටිනා නිවස ඉදි වෙලා තියෙන්නේ නිදන කාමර 4ක් සහ සාලය ඒ වගේම මුළුතැන් ගෙය සහ වොෂ්රූම් එකක් සහිතව ඉදි වුණු නිවසක් තමයි මේ නිවස. ඉතින් මේ ඉඩම සහ නිවස පැවරුම් ඔප්පු සහිතව ඔවුන් විකිණීමට තීරණය කරලා තියෙන්නේ ලක්ෂ 44ක මුදලකට. නිවසේ ඇතුළත තත්ත්වය බලමු දැන් අපි. එහෙනම්
ඉතින් මෙම නිවස සහ ඉඩම පිළිබඳව වැඩි විස්තර තොරතුරු ඔබට පුළුවන් මෙන්න මේ පේන දුරකථන අංකයට කතා කරලා වැඩි විස්තර කතා බහ කරගන්න, මිල සාකච්ඡා කරගන්නට පුළුවන්. ඉතින් මෙවැනි වටිනා වීඩියෝ අරන් නැවතත් ගමරාල හෝම්ස් අපි එනකන් ගිහින් එන්නම්. ඔබට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.